රසන්නයකට ආවේ ඇයි? ප්‍රතිඵලයක් බිහි කරන්න නිදහස් භූමියක් ඕන. ඒ විශ්වාසය රසන්නයක තුල තියෙනවා. අනිවාර්යෙන්ම අවුරුදු 25ක විතර ජයග්‍රාහී ඉතිහාසයක් රසන්නයක තුල තියෙනවා. නම මාලිත වන්‍ය රජ්‍ය. උගන්වන විෂය ICT. ඒ කියන්නේ රසායන විද්‍යාවට ඇටැක් කියන්නේ නේද? රසායන විද්‍යාව කරොත් සාමාන්‍යයෙන් සියලු උපාධි හදාරන්න පුළුවන්. නමුත් ICT කරොත් කරන්න පුළුවන් සීමා සහිත උපාධි පාඨමාලා කිහිපයක්. ඉතින් සිසුවාගේ අතේ තමයි හැමදේම තීරණය වෙන්නේ. IT පැත්තෙන් යන්නම වාට ආසයි නම් විතරක් ICT කරන්න, නැත්නම් වාට ගොඩක් උපාධි අහිමි වෙන්න පුළුවන් විශ්වවිද්‍යාලවල. නෑ මන්ත. එහෙම නෙමෙයි. රසායන විද්‍යාව කරන්න ඕන පිරිසක් ICT අනිවාර්යෙන් පිරිසක් කරන්න. ළමයාගේ තියෙන කැමැත්ත, දක්ෂතාවය අනුව තමයි විෂයක් තෝරගන්න ඕනේ. ඒකදී අපි විෂයන් අතර ભેදයක් තියාගන්න ඕනේ. අනිවාර්යයෙන්ම ළමයා ICT වලට ආසයි නම් පමණයි, දක්ෂ නම් පමණයි තෝරාගත යුත්තේ. මමත් පෞද්ගලිකව උසස් පෙළ කරනකොට තෝරගත්තේ රසායන විද්‍යාව. LPT වගේ කිලෝමීටර් 60ක් විතර දුර ප්‍රදේශයක ඉඳලා තමයි මම පසන්සර්ගේ පන්තිය ආවේ. ඒ අවුරුදු දෙකක් පුරාවට සර්ගේ පන්තිය වෙලා ඉතින් රිසල්ට් එකක් දාගත්තා. රසායන විද්‍යාව කරන ළමයි අනිවාර්යෙන් මේ සබ්ජෙක්ට් එක කරන්න ඕන. ICT වලට ආසයි නම් විතරක් ඔයාලා අනිවාර්යෙන්ම ICT තෝරගන්න. විෂයන් අතර ભેදයක් කිසිසේත් නැති වෙන්නේ නැහැ. O level කරලා එන ළමයෙකුට ඔයා ICT විෂය හොඳට හිතට කාවදින උගන්වන වැඩපිළිවෙල මොකක්ද? අද ඔය Gen Z කියන පරම්පරාවේ ළමයි ටිකක් වෙනස්. අපි වගේ නෙමෙයි, අපි වගේ දරාගෙන ඉගෙන ගන්න බෑ යාලට. යාලා කරන්නේ බොහොම විනෝදකාමී තමයි ඒගොල්ලන්ට ආස මේ විෂයක් ඉගෙන ගන්න. ඉතින් ඒ පරිසරය මම නිර්මාණය කරනවා. ඒක ළමයිම සාක්ෂිම. ලකුණු 35 25 සීමාවේ හිටපු ළමයි ඉන්න අතරමැදදී ආපු. ඒගොල්ලන් ලකුණු 89 90 දක්වා වැඩිලා තියෙන වාර විභාගවලදී. පාසලේ සෙක්ෂන් එකේම පළවෙනි වෙච්ච අවස්ථාවන තරම් තියෙනවා. පන්තිර ගොඩාක් ළමයි එනවා අතරමැදදී. ඒ ළමයින්ට මම උගන්වද්දී මම දැකපු දෙයක් තියෙනවා. මගේ පන්තියේ මුලින් ඉඳන් ආපු ළමයෙක් සහ මගේ ස්පීඩ් එකට යාලට එන්න අමාරු. ඉතින් මම යාලා පොඩ්ඩක් විපරම් කරලා බැලුවා මොකද්ද මේ ප්‍රශ්නේ කියලා. ICT වල තියෙන මූලික පාඩම් වල තියෙන සුළු ගණිත කරුණු ඒගොල්ලන්ට මිස් වෙලා තියෙනවා. ඒක කුමක්දෝ හේතුවම දන්නේ නැහැ. ඉතින් මම ඊට පස්සේ යට සෑහෙන අමාරුවකින් ඒගොල්ලන්ට මේ මිස් වෙච්ච කරුණු කාරණා සහ මගේ තියෙන වෙනම කෙටි ක්‍රම ඒ ක්‍රම පාවිච්චි කරලා ඒගොල්ලන්ට ගණන් ටික හදාගන්න පහසු ක්‍රමයක් මම නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ ළමයි ආවොත් යන්නේ නැහැ ආයි. මොන මට්ටමේ හිටියත් එයා යන්නේ. එයාට ඉගෙන ගන්න පුළුවන් වාතාවරණය මම හදලා දීලා තියෙනවා. තනි ළමයා වශයෙන් වුණත් මට බලන්න පුළුවන්. අපේ පන්ති වල ඉගෙන ගත්තු දැන් විශ්වවිද්‍යාලෙන් ළමයි පවා ඇවිල්ලා ළමයින්ට උදව් කරනවා. පේපර්ස්, තියරි මේ හැමදේම ලස්සනටම අපි පන්ති වල සාකච්ඡා කරනවා. ඒ කියන්නේ මුලින් ඉඳලා ආවොත් වැඩේ ගොඩම ගොඩ නේද? අනිවාර්යෙන් සර්. මුලින් ඉඳන් ආවොත් ඒ ළමයාගේ ස්පීඩ් එක අල්ලන්න කාටවත් බෑ. අයිලන්ඩ් ෆස්ට් එකක් දක්වා බිහි කරන්න හැකියාව මට තියෙනවා. මම විශ්වාස කරන මුලින් ඉඳන් ආවොත් ඒක මටත් ලීසි. ඒක වාටත් ලීසි කියලා. මොකක්ද අර ලොකු පොතක් පේන්නදී? ඒක සර් මම මේ පොත ගිය අවුරුද්ද පුරාට මාස 8ක් තිස්සේ නිර්මාණය කරපු ප්‍රශ්න පත්‍ර පොතක්. මේක මගේ ළමයින්ටම මම දුන්නා. 2025 බැච් එකේ නිර්මාණය කරපු පොතක්. මේකේ ප්‍රශ්න පත්‍ර ඔක්කොම 30ක් තියෙන රචනා ප්‍රශ්න පත්‍ර. ගොඩක් ළමයින්ට MCQ කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් ගොඩක් ළමයි මම දැකපු අලුත් තමයි රචනා ප්‍රශ්නයක් කරගන්න බැහැ. ඉතින් ඒ ළමයින්ට මම දලා තියෙනවා මේ විශේෂිත පොත. ඔයාලට පේනවා මේ පොතේ තියෙන ප්‍රමාණත්වය. මම අනිවාර්යයෙන්ම ළමයින්ට කරනවා මේ පොත. මේ පොත විතරක් නෙවෙයි හැම අවුරුද්දකම මේ වගේම ප්‍රශ්න පත්‍ර අලුතින් නිර්මාණය වෙනවා. පහළොගේ අවුරුද්දේ මේ තිබුණු ප්‍රශ්න පත්‍ර පොත නෙවෙයි 2026 බැච් එකට එන්නේ අලුත් ප්‍රශ්න පත්‍ර පොත. ඒ වගේම 27 28 බැචස් වලට එන්නේ තවත් අලුත් ප්‍රශ්න පත්‍ර. ඉතින් මේ පොත ලංකාවේ ඕන ළමයට අරගෙන මේක කරන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔක විකුණන්න තියෙන පොතක්. ඔව් සර් මේක විකුණන්න තමයි නිර්මාණය කරේ. පසුව ආපු අදහසක් මේක අනිත් ළමයින්ට දෙන්න පුළුවන් නම් හොඳයි කියලා. ඉතින් ඕනම ළමයට මේක නිදී ගන්න පුළුවන්. O level වලට IT කරපු නැති ළමයි ඇඩ්වාන්ස් ලෙවල් පන්තියේ ICT කරන්න ආවොත් ඒගොල්ලන්ට ඇතුළේ ගැටලු මොනවද? ඊළඟට ඒක කරන්න පුළුවන්ද? මොකක්ද ඔයා ඒගොල්ලන්ට දෙන සපෝට් එක? IT නොකරපු ළමයෙක්ට එම ලොකු අමාරුවක් වෙන්නේ නැහැ. මොකද උසස් පෙළ නිර්මාණය කරලා තියෙන්නේ මූලික තැන ඉඳන් අමාරු තැන දක්වා. අර මූලික තැනදී අපි හරියට විෂය අල්ලගත්තොත්, හරි කන්සෙප්ට් එක අල්ලගත්තොත් අර අමාරු තැන් වලට යනකොට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ ළමයෙක්ට. මේකේ ප්‍රායෝගික පැත්ත වැඩි. ප්‍රායෝගික පැත්ත කියලා කියන්නේ පරිගණකයක් හැසිරීමම නෙමෙයි. ළමයෙක් එළියේ දකින දේවල් ටික වැඩි වෙන්න ඕන. මම දකින ලොකුම ගැටලුව තමයි අද ළමයා එළියේ දකින දේවල් අඩුයි. ඒ ළමයාට පුළුවන් නම් එළියේ දකින්න. ඒ ළමයාට ICT අනිවාර්යෙන් පුළුවන්. මොකද සර් මේක thinking pattern එකක් ICT කියලා කියන්නේ. හිතන්න පුළුවන් නම් ICT අත්තරම පුළුවන්. එතකොට මාළිත AL28 ළමයි ICT හරියට කොට දාගන්න ඔයාලගේ තියෙන ප්ලෑන් එක මොකක්ද? ඔව් සර් 28 ළමෙක් අපි ගාවට මුලින්ම ආවට පස්සේ ඒ ළමයාගේ මම මුලින්ම කරන්නේ කන්සෙප්ට් එක හදනවා. ICT කියන්නේ මොකක්ද? ඒක හිතන්න ඕන කොහොමද? දැන් උදාහරණයක් මම මෙහෙම කියන්නම්. ICT වල අනිකරම තියෙන සරල කතාව තමයි find a solution. අද කාලේ මම ළමයන්ගෙන් දකින්න ලොකුම අඩුපාඩුව තමයි ඒ ළමයාට වරක් උත්සාහ කරනවා දෙයක් කරන්න. ඒක හරි නොගියොත් ඒක ෆේල් වුණොත් ඒ ළමයා ඒක අතහරිනවා. මොකද අපි IT වලදී කියන්නේ ඒක අතහරින්න නැතුව තවත් වෙන ක්‍රමයකින් try කරන්න කියලා. solution එකක් හොයන්න කියලා. ඉතින් මම ළමයින්ට ඔන්න ඔය ප්‍රශ්න ටික පන්ති තුල දෙනවා. ඒක ගොඩක් ළමයි මාත් එක්ක කතා කරනවා. තරක
කරනවා. ඒ තර්ක කිරීම තුළ අර නිහඬව ඉන්න ළමයාත් හිතන්න පටන් ගන්නවා මෙහෙමත් පුළුවන් නේද කියලා. ඉතින් ඔය අපේ පන්තියේ ළමයි තර්ක කිරීම නිසා ඒ පන්තියට ඇවිල්ලා වාඩිලා හිටියත් අර තර්ක කිරීමේ මෙහෙමයි තර්ක කරන්නේ කියන හැකියාව ඔයාට හැදෙනවා. ඉතින් මම හිතන්නේ ඒ වගේම අර ගණිත සංකල්ප මූලික සංකල්ප මම උදාහරණයක් කියන්නම්. සාමාන්‍යයෙන් අපි ගමේ කඩේකට ගියාට පස්සේ අපි හිතමු රුපියල් 855ක බිලක් ඔයාට ආවා කියලා. ඒතර ඔයා රුපියල් 1000ක් කඩේ මුදලට දුන්නාට පස්සේ මුදලාලි වාට බැලන්ස් එක දෙන්නේ කැල්ලකින් ගහලවත් සිස්ටම් එකෙන් බලලවත් නෙමෙයි. මම කියන්නේ ගමේ කඩේ මුදලාලි. එයා දෙන්නේ 855යි නම් බිල එයා රුපියල් 5ක් ගන්නවා ලාච්චුවෙන්. එතකොට 860යි. රුපියල් 40ක් ගන්නවා ලාච්චුවට රුපියල් 900යි. රුපියල් 100ක් ගන්නවා ලාච්චුවට රුපියල් 1000යි. එයා හදන්නේ එහෙම. ඉතින් මම ළමයින්ට කැල්කියුලේෂන් උගන්වන්නේ යන්නේ එහෙම. ළමයාට කැල්කියුලේටරේ පාවිච්චි කරන්න ඕනෙත් නැහැ. ළමයට ගණිත කර්ම පව බොහොම ලේසියෙන් ළඟ පාරකින් හොයාගන්න පුළුවන්. යන්නේ පාරවල් නිසා ළමයා හරි ලේසියෙන්ම පේපර් එකක් ලියනවා. කොටින්ම කිව්වොත් මම මේ ළමයාගේ thinking pattern එක හදනවා. එතකොට කළුතර පන්ති පටන් ගන්නේ කවදද? අපි මාර්තු මාසේ 4 වෙනිදා බදාදා හවස 1කට තමයි පන්ති පටන් ගන්නෙ කළුතර රසන්නේ ආයතනයේ. ඊට අමතරව පන්ති කරන නගර කොහෙද? කළුතර නගරයට අමතරව පාන්දුර ක්ලාස් කරනවා අප උණුගේගොඩ ක්ලාස් කරනවා. එනම් මාලිත අපි එකතු වෙලා කළුතර දිස්ත්‍රික්කයේ දරුවන්ගේ රිසල්ට්ස් වැඩි කරමු. අනිවාර්යයෙන්ම අපි අනිවාර්යයෙන්ම රිසල්ට් වැඩි කරමු. ජය වේවා. ජය වේවා.